ආපදාවෙන් හානියට පත් කච්චිමඩුව වැවේ පාන ඇතුළු වාරිමාර්ග හා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති 3ක් ඊයේ දින පුත්තලම ආනමඩුව වැව් අමුණු ආශ්‍රිතව ආරම්භ විය. රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සහ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහන පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා පැවසුවේ ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිත සුවපත් කිරීම හා විනාශ වූ වාරිමාර්ග මහා මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් පසුගිය වසරේ වෙන් කළ මුදලට අමතරව 2026 වසර තුළ රුපියල් කෝටි 50,000ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවයි. ආපදාව සිදු වූ අවස්ථාවේදී කොට්ටුකච්චිය හා මහව ප්‍රදේශයන්හි ජන ජීවිත මෙන්ම නිවාස ආරක්ෂා කර ගනිමින් ව්‍යසනය පාලනය කර ගැනීමට හැකි වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා තාක්ෂණික හා මානව සම්පත් හිඟකම හමුවේ වුවද හැකි ප්‍රථම අවස්ථාවේදීම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ බවද පැවසීය. මෙවන් උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.